මේ ඔබට පේන්නේ විශාල කුඹුරු යායක්. බලන්න මේ කුඹුරු යාය ඈත නොපෙනෙන කුඹුරු යාය. ඒ වගේම ගොවි බිම් එක එක විදිහට මේ පේන්නේ ඔබට මේ කුඹුරු යායවල් මේ වගාවන් සඳහා ඇත්තටම ජලය බෙදා හරින මේ වැව මේ හොරෝපතානේ ඈත සුන්දර ගම්මානයක පිටලා තියෙන මේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මෙන්න මේ දර්ශනය අති සුන්දර දර්ශනයක්. මේ ඔබ දැක්ක අපි වවුනියා පැත්තේ වගේම පදවිය පැත්තේ ඒ වගේම මේ හොරෝපතාන දැන් මේ ඔබ දකින්නේ ඒ වගේම විලච්චි ඒ වගේම එක එක පැතිවල මේ ගම්මානවල ඉන්න ඒ අපි කියන්නේ අම්මේ අම්මත් නිවන් දකින්න අම්මේ කියලා. මේ ගමේ ඉන්න අම්මත් නිවන් දකින්න අම්මේ කියන තැන ඒ ගමක් ගානේ යමින් ඒ ගමින් ගමට ගෙයින් ගෙට වැඩසටහන ඔස්සේ ඒ සත්‍ය මේ මිනිස්යාට දායාද කිරීම. මේ මිනිස්යාගේ දුකට වෙන විසඳුමක් නැහැ. මිනිස්සු දුක් විඳින්නේ ඇත්තම කිව්වොත් රැවටීමක් මුලාවක් මායාවක් නිසායි. මේ සිතට මුලා වෙලා මේ සිතට වහල් වෙලා මේ ඇත්තටම කිව්වොත් සිත තුළ මේ මිනිස්සු දුක් විඳිනවා. ඔබ දකින්නවා සමහර වෙලාවට අපේ අම්මලා දරුවා නැති වෙලා අවුරුදු ගාණක් ගියත් ඒ දරු දුක දරා ගන්න බැරුව වේදනාවෙන් පසුතැවෙනවා. අතන මේ දරුවා තමන්ගේ සිතේ ඉන්න තාක්කල් එයා මට සැනසීමක් නැහැ. නමුත් මේ අම්මට මේක දැනුනොත් මේ තමන්ගේම සිත බව මේ සිතේ මායාවක් බව මේ සිතේ දරුවා කොහොමද මෙහෙම බලවත් උනේ කියලා මේ සිතවිල්ලක් බව මේ සිතවිල්ල බලවත් වෙලා තියෙන බව මේ සත්‍ය මේ අම්මා යම් දවසකද දකින්නේ එදාට තමයි මේ අම්මගේ මේ සිතේ දරාගෙන ඉන්න දරු කින්න නෙවෙන්නේ. ඉතින් මේ ගමින් ගමට ගෙයින් ගෙට යමින් මේ බුදුන් වහන්සේ ලෝකෙට දායාද කරපු සත්‍යයේ පණිවිඩය සිතින් මිදෙන මඟ ඒ දුකින් මිදෙන මඟ ඒ නිවන් දකින්න මඟ ඒ නිස්සාරණ මඟ මේ හදවත් වලට ඒ සැනසීම උදා කර දෙන ඒ පිරිසිදු නිර්මල ඒ ධර්මතාවය දකිමින් ඒ මායාවට නොරවටෙන ඒ මායාවේ මිදිලා සත්‍ය හඳුනගෙන මේ සිත්විල්ලත් සත්‍යයක් නොවන බව දැකලා මිදෙන මගක් ඇත්තටම මේ මිනිස්සෙයින්ට ඇත්තටම දායාද වෙයි. ඉතින් මේ ගම්වල ඉන්න හැම මිනිස්සෙකුටම මේක වටිනවා. මේ ගම හරි සුන්දරයි. මේ ගමේ ඉන්න මිනිස්සු හරි අසරණයි. ඔවුන් බොහෝ දේ දන්නේ නැහැ. නමුත් මේ ලෝකය කියන්නේ තමන්ගේම සිතේ මායාවක් බව ඔවුන් දකිනකොට ඔවුන් ඇත්තටම නිවනින් සැනසෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඒ රාග දේශ මොහ කෙලෙස් ගින්න සංසිඳනවා. මෙන්න මේ මනුස්සයාගේ සැනසීම තියෙන්නේ මේ සත්‍ය තුලයි. ඔබ දන්න බුදුන් වහන්සේ දේශනා කරන්නේ සතා සිව්පාව පවා නිවනින්මයි සැනසීම ලබන්නේ. මේ ගොඩක් වැදගත්. මේ ගම්මානවල මේ කුඹුරු හේන්වල ගොවිතැන් කරන මේ අහිංසක අසරණ මිනිස්සෙන්ට මේ අවුවට වේලෙන වැස්සට තෙමෙන මේ හදවත් වලට මේ සත්‍යයේ හඬ අවදි වෙන්න ඕනේ නැද්ද? එහෙමයි. හැමෝගෙම සැරෙන්න ඕනේ. ගමක් ගානේ ගියක් ගානේ මේ අසරණ මිනිස්සෙන්ටත් මේ අහිංසක මිනිස්සෙන්ටත් මේ සුන්දර හදවත් වලටත් මේ සත්‍ය ඇත්තටම යන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ ඈත පිටිසර පළාත්වල මේ අසරණ අහිංසක මිනිස්සෙන්ට මේ සත්‍ය ලබා දෙන්න මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් ඒක අද සිදු වෙනවා. ඇත්තටම හරිම සතුටුයි.